වසන්ත දැන් සභාවතුමා දැන් වෙලා තියෙන්නේ දැන් සාගමට වතුර දෙන්න. සාගමට විතරක් නෙවෙයි හැමතැනම අපි වතුර දෙන්න. කෝවිල් දෙන්නවනේ පොතුවේ. එහෙම තමයි දෙන්නේ. පොතුවේ මම දුන්නා. එකම දුන්නා. මේ ICC එකේ විතරයිනේ ඒක වෝට් ඉෂුස් එක මේක වෝට් ඉෂුස් ප්‍රශ්න නෙවෙයි මේක ටෙක්නිකල් ප්‍රොබ්ලම්. අපි කතා කරන්නේ. අපි තමයි වතුර දුන්නේ. Already දැන් වෙලා තියෙන්නේ එක්ස්ට්‍රා පම්ප් එක තමයි සම්ප එක තමයි ගන්නවා. මේක ටෙක්නිකල් මෙට අපි කතා කරමු. මේගොල්ලෝ කියනවානේ ටෙම්පරරි කියලා. දැන් ස්කෝප් එක ඇතුළත තමයි ඒක කරලා තියෙන්නේ. එම ප්‍රොජෙක්ට් එක හදානකොට මෙන්න මේකට මෙච්චර මේ පලාතට දෙනවා ඒ වගේ පවුල් වලට දෙනවා කියලා අපි පුරුදු වෙලා තමයි ඇග්‍රීමන්ට් කරලා තමයි ඒක කරන්නේ. දැන් වෙලා තියෙන්නේ අපි වෙඩිපුර දීලා තියෙනවා. කොණ්ඩුවට වන්දලා තමයි ඒක දෙන්නේ. කොණ්ඩුවට වන්දලා කෝස්ටල් බෙල්ට් සිංගල ප්‍රාත එහෙමතරම දෙන්න වෙනවා. දැන් ඒවට ස්කෝප් තියෙනවා. දැන් අපි කිව්වනේ දැන් මාන්තොට ඒකට වතුර තියෙනවා. හැබැයි පයිප් නැහැ. මෙතන වෙලා තියෙන්නේ වෝටර් සෝස් එක නැතුව ඉන්ටේක් නැතුව අර ගෙනාපු හොර පයිප් තියෙනවනේ. ඒක හොරකම් කරන්න හැමතරම පයිප් දෙන්න. පයිප් දාලා දැන් ඒකට වතුර දෙන්න සූදානම් වෙනවා. ඒකයි මම කියන්නේ. හරකට වතුර දෙන්න ඕනේ. ඒක ක්‍රමයක් හොයන්න කියන්නේ. එකපාරට මෙහෙම සම්පදලා දුන්නාම හිම පළාත් දෙන්න විනාශ වෙනවා. කාටවත් වතුර නැති වෙනවා. දැන් එක පළාතකට වතුර නැති නිසා අපි දෙන්න යනකොට මුළු ඩිස්ට්‍රික්ට් එකේම ඒකට බාධා වෙනවා. ඒක මම වෝට එක ඉන්ටර්ප්‍රීට් කරානේ මමනේ දුන්නේ. ඒ නිසා මේකට ක්‍රමයක් හරියට හදන්න කියන්නේ. ඕනනම් අපි කැමති මේ කොහෙද කොණ්ඩුවට වань කියලා ඒක ඉන්ටේක් එකකින් වතුර ගෙනල්ලා ඕන පළාතකට ගෙන යන්න අපිට අවුලක් නෑ. හැබැයි මග මේගොල්ලෝ සම්පක හදලා එක පම්ප් එක විතරක් ගෙනල්ලා මෙහෙම නතර කරලා ගන්නකොට ඔක්කොම ඉවරයි. ඔක්කොම විනාශ වෙනවා. ඒක දෙපි කියන්නේ. හරි මේ ප්ලෑන් එක මේ හැදුවේ කවුද? ඒ හොරු ෆයිනල් ස්ටේජ් එකේ වැඩි ජල ප්‍රමාණයක් ගේනවා. ඒකෙන් ඕන අවශ්‍ය නම් තවත් අක්කරපත් උඩට අවශ්‍ය නම් මීට වඩා ප්‍රමාණයක් දෙන්න පුළුවන්. ඊටු වතුර ටික අපි මේ සාගම දක්වා අරගෙන යනවා. සහ අපිට ඉදිරියේදී ඇත්තටම අපිට ඕන වෙනවා තිරිකෝවිල් වල පවුල් 4000ක විතර වතුර නෙන්නේ මාස ගාණක් මාස 4-5ක් මේ ප්‍රශ්නේ තියෙනවා පවුල් පොතුවි. ඒ නිසා తాවකාලික මේ අර ඩ්‍රයි සීසන් එකට මේ කටයුත්ත කරන්න පුළුවන් නම් මේ අපේ මන්ත්‍රීතුමා මට හිතෙන්නේ හොඳයි කියලා. ඒ කියන්නේ ඒක විද්‍යාත්මකයි. ICC එක වතුර නැතුව ඉන්න පුළුවන් ඒ කට්ටිය. මේක හොරෙන් දාපු බටවල් වලට ඒගොල්ලෝ සාතික ගන්න ලෑස්ති වෙනවා. ඒක තමයි මේ ප්‍රශ්නේ. අපි කියන්නේ වතුර දෙනවා නම් අපි වතුර දෙමු අඳ ක්‍රමයක් හදලා දෙමු. ඒක දැන් තවත් ඕම කරලා දෙනකොට ආව ලොකු කාලයක් යන්න පුළුවන් නේ. ඒ නිසා දැන් මුදල් වෙලා කියනවා මේ බට එළලා තියෙනවා සම්පූර්ණ තියෙනවා ඔක්කොම තියෙනවා පොඩි කාලයක් යන්නේ. ඒ ස්කෝප් එකට වෙඩි යන්න බෑ. ඔව්. අපි ඒකට විරුද්ධයි. ඔබතුමා එමතුමාට පොඩ්ඩක් ලියලා යවන්න. අපි කියන්න ඕනේ අපේ විරුද්ධතාවය මෙතන ප්‍රකාශ කරනවා. ඒක තමයි අපේ ප්‍රශ්න මම චේර්මන් අක්‍රමපති ප්‍රදේශ සභාව සභාවතුමා මම චේර්මන් අක්‍රමපති ප්‍රදේශ සභාව we are on top also. If it is doing like this, we are totally 5 division will be affected. So just put it in one team, then we will check it. If it is possible, okay. Otherwise, right. Okay, don't leave it because of we completely our Pradesh Sabha will be affected if it is doing. Not only Pradesh Sabha, entire also coastal belt will be affected. අක්කරපත්තුවට ඒ කියන්නේ ඔබතුමාලා සහතික වෙන්න ඕන මේ ප්‍රොජෙක්ට් එකෙන් අක්කරපත්තුවට කිසිම හානියක් වෙන්නේ තවත් වතුර ප්‍රමාණයක් වැඩිපුර දෙන්න පුළුවන් කියලා. ඒ රහතුවට විතරක් නෙවෙයි සමහරවම ඉංගුරාණ අක්කරපත්තු ඔක්කොම කඩාවැටෙනවා. Okay, arrange one. අපි team.
මේක හොරකම් කරපු නිලධාරියෝ හදපු එක. ඕන්න ඉන්ක්වා කරන්න ගියමු. ඔව් ඒක තමයි අපි මේ පයිප් ඔක්කොම ගිනි තියලා යකම් දාලා අපි ඒක වෙනවා. සාගමතර අපි වතුර දෙන්න ඕන. අපි දුන්නේ. ඕගොල්ලෝ නෙමෙයි. මම දුන්නේ සාගමට. පොත්තිවිල්ට දුන්නා. ඒක හරි ආකාරයෙන් කරන්න. ඒ වගේ දැනුත් හරියටත් දෙන්න. ඒක හරි ආකාරයෙන් කරන්න කියන්නේ. හොරගම් කරන්න දෙන්න නැතුව. බොරු වෙනත් නේ කරන්නේ. තරහා ගන්න එපා වෙනවා. වෝටර් සෝස් නැතුව කොහොමද ඒගොල්ලෝ කරන්නේ? වෝටර් සෝස් එක හරියට ඉංජිනේරු තාක්ෂණයේ විද්‍යාපතියේ අපි දන්නවා. කරනවා. Sir, I will මේක තුල කිසිදු යටි අරමුණක් වංචාවක් තියෙන්න බෑ. ඒක තමයි. ඒකම එහෙම වුණොත් අපි ඔබ්ජෙක්ට් කරනවා. We are objecting this project. I'm the chairman of Kerukoi Pradesh Sabha. We are long time waiting for drinking water. You are doing injustice, actually. ඒගොල්ලෝ තමයි මේ රටේ අපිට මේ ලර්න් කරපු කට්ටිය ඉන්නේ. කොඹර කරනවා, අර ඩයරි ෆාම් කරනවා, අනිත් ভেජිටබල්ස් කරනවා. ඔක්කොම ඒ ඉඳලා තමයි අපි දෙන්නේ. ඒගොල්ලන්ට drinking water දෙන්න බැරි නම් කොහොමද injustice? මේක injustice. Right, දෙන්න ඕනේ. අපි තමයි දුන්නේ. සභාවේ මේ සම්බන්ධව දාම ව්‍යාපාර සම්පාදනයේ අටි කිව්වනේ ඒගොල්ලෝ කියනවානේ තව ගාන කියලා ඉස්ටි පර්මනන්ට් එකට යන්න ඕනේ ඒකත් ඔයගොල්ලෝ දැන් ඉඳලා පටන් ගන්න ඕනේ තව කාලෙකට මේගොල්ලෝ දෙක කතා කරලා මොකද දෙන්න පුළුවන් ඒබයි පර්මනන්ට් සොලියුෂන් මේක නෑනේ ඒ නිසා ඒක අර ශාඛාවේ ඉඳලා ඉන්නේ ඒ ලයින් එකත් ඔයගොල්ලෝ ක්‍රියාත්මක කරන්න ඕනේ